අද එනවද මාත් එක්ක ලස්සන පාරාදීසයක් බලන්න යන්න. එහෙනම් එන්නකෝ බලන්න මගේ මේ ලස්සන පුංචිම පාරාදීසෙ. Welcome back to my channel House of Tara. ඔන්න ඉතින් නත්තලින් පස්සේ දවසේ අපි ගියා මගේ මහගෙදර. ඇත්තටම දැන් නම් මහගෙදර යන්න හිතෙන්නේ නැති තරම්. මොකද මගේ තාත්තා හරියටම දැනට මාස 9කට කලින් අපි අතරේ වෙන් වුණා. එයා නැතුව මේ මහගෙදර යනවා කියන එක හරිම අමාරු දෙයක් වුණත් අපේ අම්මට උවමනාව තිබුණා අපේ පවුලේ හැමෝම එකට එකතු වෙනවා නම්. ඉතින් අක්කා නත්තල් දවසේ ගියා. මම ඊට පස්සේ දවසේ උදේම ගියා අම්මා ගාවට. මගේ අම්මටයි තාත්තටයි උවමනාවක් තිබුණා එයාලා හදන ගෙදර කවදා හරි දවසක හදන ගෙදර හරිම කලාත්මක විදියට හදන්න. මොකද මගේ අම්මා ඇත්තටම අර පරණ විදියට ඉන්න කැමති කෙනෙක් කිව්වත් හරි. එයාට ඕනිනා ගල් බිත්ති බදින්න, එතකොට ගෙදර ඉස්සරහා ලස්සන පුකුරක් හදාගන්න, ඒ හැම දෙයක්ම තාත්තත් එක්ක එකතු වෙලා පුළුවන් විදියට ඒ දෙන්න කරගත්තා. මට ඒ දෙන්න වැඩ කරපු ඒ සමගිය ශක්තිය දකිද්දි එදා නම් මට මාර සතුටක් දැනුණා. මගේ තාත්තා කවදාවත් අම්මගේ රාජකාරි මෙහෙමයි තාත්තගේ පියෙක් විදියට එනවල රාජකාරි මෙහෙමයි කියලා කවදාවත් බෙදාගෙන හිටියේ නැහැ. දෙන්නට දෙන්න හරිම සහයෝගයෙන් තමයි වැඩ කරේ. හැබැයි දැන් නම් මට මේ වත්ත දකිද්දි ඉස්සර වගේ සතුට වෙන්න බෑ. මොකද මගේ අම්මා ඉස්සර අත් දෙකයි කකුල් දෙකයි වැහෙන දිගට ඇදගෙන තාත්තා කහපාට ලොකු බූට්ස් දෙකක් දාගෙන ඇඟේම මදුරෝකයි කියලා සිද්ධාලේපත් ගාගෙන වත්තට බහින්නේ හරිම සතුටෙන්. මට කරන්න තිබ්බ එකම එක දෙයයි. එයාලට ඕනි වෙලාවට තේ හදලා දීලා බිස්කට් එකක් ළඟට ගිහිල්ලා දෙන්න විතරයි මට කරන්න තිබ්බේ. ඇත්තටම බදින්න කලින් නම් මම වත්තට එච්චර කැමති වෙච්ච කෙනෙක් නෙමෙයි. මට ඕනුනේ ඇඳට වෙලා පාඩුවේ ඉන්නයි. හැබැයි මගේ අම්මයි තාත්තයි කියන්නේ පුදුම ශක්තිමත් දෙන්නේ. ඒ දෙන්නට කරන්න ඕනේ කියලා හිතුනොත් අනිවාර්යෙන් මේ දේ කොහොම හරි කරනවා. විශේෂයෙන්ම මගේ අම්මා. තාත්තා නැති වෙලා කියලා අපිට දැනෙන්නවත් නොදී තවමත් අපිට උදව් කරනවා. මගේ දේවල් වලට, මගේ අක්කාගේ දේවල් වලට, මගේ දරුවන්ගේ දේවල් වලට තවමත් යකඩ ගෑණියක් වගේ වැඩ කරනවා. මගේ අම්මගෙන් අපි දකින ශක්තිය, යකඩ ගෑණියක් වගේ තනියම වැඩ කරගන්න පුළුවන් ශක්තිය කවදාවත් අක්කටයි මටයි නම් පිහිටලත් නෑ. ඒක ලැබෙන්නෙත් නැති වෙයි. මොකද ඒ තරම් හරිම ශක්තිමත් ගැහණියෙක් තමයි මගේ අම්මා කියන්නේ. මං හිතන්නේ මේ මගේ මේ අම්මලගේ වත්තේ ඇතුලේ අම්මට කියපු විදියට නම් ඖෂධ පැල 13ක්, එළවලු වර්ග 15ක්, පළතුරු වර්ග පැල හැම දෙයක්ම මේකෙන් තිබ්බා. මේ හැබැයි දැන් ටික කාලයකට කලින් يعني තාත්තා නැති වුණාට පස්සේ අම්මා ටිකක් අදිමදි කරා එයාගේ වත්ත චුට්ට අස් කරගන්න. මොකද ඇත්තටම ඉතින් එයාට එයාගේ මතක් වෙනවා ඇති. හැබැයි එයා අතෑරියේ නැහැ. ඔයාලට පේනවද මෙතන තියෙන ගල් වගේ හැඩය ඇඳලා තියෙන්නේ එයාම තමයි. එයාට ඕනි වෙලා තියෙනවා ඒන තාත්තා නැති වුණාට පස්සේ කරපු දේවල්. එයාට ඕනි වෙලා තිබ්බා ඔය උතන ගල් අල්ලන්න. හැබැයි එයාට බැරි වුණා. ඉතින් එයා ඔය ආට් එකක් දාලා ගල් අල්ලනවා. ඔයගේ දේවල් හරියට කරනවලට පේනවා ඇති මෙතන මේ පඩි පෙළකුත් තියෙනවා. අක්කයි මයි නිතරම කියන්නේ මගේ අපේ ගේ ඇතුළට ගියාම අම්මේ හරිම මහන්සි. මොකද අප්පා මෙච්චර පඩිපෙල් දාගෙන කියලා. ඒගොල්ලන් එයා කියන ඉස්සර තාත්තයි අම්මයි වයසට ගියාට පස්සේ ගල් වලත් කියන්නේ පඩිපෙළ මැද පොඩි චිප් ගල් දාලා තියෙනවා. ඒකට අපි හේතුව ඇහුවම අම්මා කියන්නේ ඒ අපිට වයසට ගියාම ස්නායු දැනෙන්න එපායිනේ. ස්නායු වලට දැනෙන්න එපා. ඔය චිප් ගල් පෑගෙද්දි කකුල් වලට හොඳට දැනෙනවා කියලා. කොහොම හරි ඔය හැම පඩියකම ඕ වගේ තමයි හදලා තියෙන ගේ ඇතුලේ. පඩි තියෙන ගොඩක්.
කියන්නේ මගේ අපේ අම්මලාගේ ගෙදර හදලා තියෙන්නේ ස්ටෙප් විදියට. කියන්නේ මේක තනිකර මේ තිබ්බේ එක ගහක්වත් තිබ්බේ නැති වැලි කාෂ්ඨක බිමක තමයි අපි මේ ගේ හැදුවේ. එතකොට මේ ඔක්කොම අම්මා ආවට පස්සේ අවුරුදු 4ක් තිස්සේ අම්මා වවපු දේවල් තමයි මේ පේන්නේ ජම්බු ගහ. මේ ජම්බු ගහෙන් අපි කොච්චරනම් ජම්බු කාලා ඇතිද? මට ලස්සනට පේන්න ඕනි කියලා මට දුන්නේ මේ කොනේම කාමරේ. කියන්නේ ගෙදර තියෙන කොනේම කාමරේ. මොකද ජනේලෙ අරපුවම වත්ත පේන්න. ඉතින් ජම්බු ගස් තියෙනවා, එතන වෙරළු ගහක් තියෙනවා. ඉස්සර අපි උදේම නැගිට්ටම ඕවා කඩා ගන්න යනවා තාත්තයි මමයි අම්මයි. මමත් ටික කාලයක් ඒ ගෙදරට ඇවිල්ලා අම්මලත් එක්ක හිටියා. ඊට පස්සේ තමයි බැන්දේ. මට මතක විදිහට ටික කාලයක් අපි හිටියා. මමත් අක්කා නම් ආවේ නැහැ. මොකද අක්කී එතකොට මැරි කරලාමයි හිටියේ. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. මගේ අම්මගේ තාත්තගේ මේ ශක්තිය දකිද්දි. හැබැයි දැන් නම් ඇත්තටම මේක වල් වැදිලා. මොකද අම්මා ගෙදර ඉන්නෙත් නැහැ. අම්මා අපේ ගෙදර හරි අක්කේගේ ගෙදර හරි එනවා ගොඩක් වෙලාවට. එයාට තනියෙන් ඉන්න ටිකක් අපහසු නිසා එයා ඉතින් මාරුවෙන් අපේ ගෙවල් වලත් ඉන්නවා. දැන් ඉතින් එයාට ඉන්න මුණුබිරි මිනිබිරිය ගොඩාරියක්. එයාලත් එක්ක මේ වත්තේ ඉන්න වෙලාවක තමයි මම මේ වීඩියෝ ටික කරගත්තේ. ඉතින් ලෝවිද, ජම්බුද, අඹරැල්ලද, එතකොට වෙරළුද හැම දෙයක්ම මේකේ නැති දෙයක් නෑ. මේ පේන්නේ අපේ තාත්තා කුරුල්ලොන්ට හදපු චූටි කූඩුව. එයාලට ඕන වුණා සත්තුන්ටත් ඉන්න තැනක් හදන්න. මොකද අපි පොඩි කාලේ ඉඳන්ම කොළඹ තමයි හිටියේ. අම්මටයි තාත්තටයි ඕන වුණා එයාලගේ අවසාන කාලය වෙද්දී කොහේ හරි නිෂ්කලංක ප්‍රදේශයකට ගිහිලා ජීවත් වෙලා ඉන්න. ඉතින් ඒක නිසා තමයි මේ ගෙදර හදාගෙන ආවේ. හැමතිස්සෙම අම්මා කියන්නේ මේ මනුස්සයා මාත් එක්ක අවුරුදු 4යි හිටියේ. අපි දෙන්න සැදෑ සමය ගත කරන්න ඇවිල්ලා මෙයා මාව දාලා කියන්නේ කියලා. ඇත්තටම මම දෙවන් වහන්සේට අනික වාරක් ස්තුති කරනවා. මෙච්චර පොඩ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි යටතේ මට හැදෙන ඉද ප්‍රස්තාව දෙන්න එක ගැන. ඉතින් මං ආදරේ මගේ අම්මේ තාත්තා. අදට මම ගිහිල්ලා ඉන්නවා. ඔයාලගේ සුබ දවසක් වේවා.